හරි බලන්න පුතේ ගාන මොකක්ද තියෙන්නේ රුපියල් 8000ක් ණයට දුන් අයෙකුට වසරකට ලැබෙන සුළු පොලිය රුපියල් 1200ක් නම් ඔහු අය කර ඇති වාර්ෂික සුළු පොලිය අනුපාතිකය සොයන්න. හරි මොකද කියන්නේ රුපියල් 8000ක් ණයට අරගෙන හරි ණයට කියන්නේ දීලා තියෙනවා ඊට පස්සේ ඔහුට ලැබෙන සුළු පොලිය කීයක්ද රුපියල් 1200ක් ලු හරි ඔහු අය කර ඇති මොකද්ද වාර්ෂික පොලිය අනුපාතය තමයි අහන්නේ. හරි බලන්නකෝ මොකද කියන්නේ වාර්ෂික පොලිය උට කීයක් හම්බ වෙනවද රුපියල් 1200ක් හම්බ වෙනවනේ. හරි ණයට දුන් මුදල කීයද ණයට දුන් මුදල රුපියල් කීයද පුතේ 8000යි. හරි ණයට දුන් මුදල රුපියල් 8000යි. දැන් මෙහෙමනේ අපෙන් අහන්නේ අය කර ඇති පොලිය අනුපාතයනේ. හරි වාර්ෂික පොලිය අනුපාතය තමයි අපෙන් අහන්නේ. වාර්ෂික පොලිය අනුපාතය හරි අපෙන් අහන්නේ පුතේ වාර්ෂික පොලිය අනුපාතය. කොහොමද ඒක හොයන්නේ? හරි ණයට දුන් මුදල කීයද? රුපියල් 8000යි. මේ රුපියල් 8000ක් තමයි පුතේ ණයට දීලා තියෙන්නේ. ඒකෙන් ඔහුට වාර්ෂික පොලිය කීයක් හම්බ වෙනවද? රුපියල් 8000න් රුපියල් 1200ක් සුළු පොලියක් හම්බ වෙනවා. හරි රුපියල් 8000න් රුපියල් 1200ක් සුළු පොලියක් විදිහට හම්බ වෙනවා. රුපියල් 8000න් 1200ක් නම් 100ට කොච්චරක්ද නේ? බලන්න පුතේ සුළු වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ එක බිංදුවකට මේක කැපෙනවා. මොකක්ද තියෙන්නේ 120 8න් බෙදා. හරි 8 10ක් නම් පුතේ කීයද 80යි නේ 8 10ක් 80යි 80ට අයිතුරු කීයද 8 5ක් 40යි නේ 120 පුතේ 8න් බෙදුවම කීයද 15යි මොන 15යිද 115යි බලන්න පුතේ ලොකු දෙයක් තිබ්බද හරි වාර්ෂික පොලිය අපිට දීලා තිබ්බේ 1200යි කියලා හරි ඊට පස්සේ වාර්ෂික සුළු පොලිය හරිද ඊට පස්සේ ණයට දුන් මුදල 8000යි හරි 8000න් 1200ක් නම් 100ට කීයක්ද බලන්න ලකුණු දෙකේ ප්‍රශ්නයක්. හරි. මේක මෙහෙම හරියට හදුවොත් ඔයාලට ලකුණු දෙකක්. මේක අමාරු ගණන් නෙවෙයි. හරි. හරි.